සියලු දෙනාටම ආයුබෝවන් GMJC Academy YouTube නාලිකාව සඳහා අදත් සාදරයෙන් පිළිගන්නවා. Microsoft Access Advanced පාඨමාලාවේ පවත්වගෙන යන පාඩම් මාලාවේ අද 7 වෙනි පාඩම තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ පාඨමාලාව තුළ මම සාකච්ඡා කරනවා Windows API එකක් අපි කොහොමද පාවිච්චි කරන්නේ Microsoft Access එක කියලා. එතෙන්දී මම බලන්නේ අද file dialog object එක කොහොමද ඒ file open dialog box එක save dialog box එක ඒ වගේ ඒ dialog boxes තියෙන Windows වල තියෙන ඒවා අපි කොහොමද Microsoft Access වල පාවිච්චි කරන්න කියන එක. එතකොට මේකෙදී අපි ෆයිල් එකක් ඕපන් කරන්න අපි ෆයිල් එක සිලෙක්ට් කරලා ගන්න කොහොමද? ෆයිල් එකක් සේව් කරන්න ෆයිල් එක අපි සිලෙක්ට් කරලා සේව් ඩයලොග් බොක්ස් එකට දෙන්නේ කොහොමද? එතකොට ෆයිල් එකේ නම අපි එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නෙ කොහොමද? ඊට පස්සේ ෆෝල්ඩර් එක විතරක් ඒකේ නම එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නෙ කොහොමද? ඊළඟට සමස්ත පාත් එකම ෆයිල් පාත් එකම අපි කොහොමද ගන්නෙ කියන කරුණු ටික සාකච්ඡා කරනවා. එතකොට මෙතෙන්දී අපි මේ ඔබ්ජෙක්ට් එකේ අපි මේ කතා කරන Windows API එක එහෙම නැත්නම් Application Programming Interface එකේ අපි බලන්න ඕනේ මේ file dialog object එකේ තියෙන types ටික මොනවද කියලා. වර්ග හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එතකොට අපිට මේක තමයි මම මේ පල්ලෙහා table එකේ ඔයගලන්ට පෙන්눔 කරලා තියෙන්නේ. අපි නම විදිහට දෙනවා නම් මේ විදිහට file dialog එකේ file picker එක. ඒ කියන්නේ file එකේ නම විතරක් ගන්න ඕන නම් අපි මෙන්න මේ value එක 3යි කියලා දාලා අපි දෙන්න ඕනේ. මේක file picker dialog box කියලා කියනවා. එතකොට folder එකේ නම ගන්න අපි කියනවා folder picker dialog box එක කියලා. එතකොට file open dialog box එක අපි number 1 value එක මේකේ open dialog box කියලා කියනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම අපිට save as dialog box එක අපිට මේ විදිහට number 2 යටතේ අපිට value එක දීලා අපිට මෙන්න මේ dialog box එක call කරන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් බලමු මේවා ප්‍රායෝගිකව කොහොමද පාවිච්චි කරන්නේ Microsoft Access වල ඉඳලා කියන එක. හරි. අපි ඉස්සෙල්ලාම යන් එහෙමනම් Microsoft Access application package එක open කරගමු. මේ තියෙන්නේ අපේ Microsoft Access application package එක. මම blank database එකක් create කරගෙන ඒකේ tables මොනවත්ම නැහැ. අපිට VBA වලින් තමයි මේ API ටික call කරගෙන අපිට අවශ්‍ය output එක ගන්න තියෙන්නේ. එතකොට මම sample file 6ක් හදලා තිනවා forms 6ක create කරලා තියෙනවා. හරි. මේ 6 මම එකින් එක පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට ලියලා තියෙන VBA codes ටිකත් පෙන්නලා කොහොමද මේක අපි VBA වලින් call කරලා ගන්න කියන එක කතා කරමු. හරි. පළවෙනි එක තමයි මේ select file open dialog box එක. එතකොට file open dialog box එක අරගෙන file එකක් select කරලා පෙන්නන්නේ කොහොමද? එතකොට අපි file එක open කරන්නේ හැබැයි open dialog box එක call කරනවා. එතකොට මම double click කරලා මේක open කරොත් මෙන්න මේ වගේ form එක මම දාලා තිනවා Windows API එකක් Microsoft Access වල ඉඳලා file open dialog box එක call කරන ආකාරය තමයි බලන්නේ. එතකොට මෙන්න මේ මම බටන් එකක් දාලා තිනවා file open කියලා මේක ක්ලික් කරාම අපිට බලන්න file open Windows වල තියෙන dialog box එක අපිට පෙන්නනවා මෙයා. හරි. පෙන්නලා අපිට මෙතනින් ඕන dialog box මේවා එකක් අපිට ගන්න පුළුවන්. මතක බලන්න මේකේ default එක තියෙන්නේ මෙතන title එක දාලා තිනවා open files. මෙතන path එක Windows මේ path එක පෙන්නන්නේ desktop එක මගේ. ජගත් කියලා කියන්නේ මගේ username එකත් එක්ක මම දාලා තියෙන මේ desktop එකට දාලා තියෙන මගේ user මේ desktop එක. එතකොට ඒ desktop එකේ තියෙන files ටිකක් තමයි මේ පෙන්නන්නේ folders ටිකයි files ටිකයි. එතකොට මේ ඕනම එකක් මම book 1 CSV එකක් තියෙනවා. මේක මම select කරලා open කියලා කිව්වොත් ෆයිල් එක ඕපන් කරන්නේ හැබැයි ෆයිල් නේම් එක අරන් පෙන්නනවා. පස්සේ අපි දවසක බලමු කොහොමද ෆයිල් එක ඕපන් කරන්නේ මේක උඩ තියලාද කියලා. හරි. මේ බලන්න selected file එක මෙන්න මේ විදිහට මගේ path එකත් එක්ක දෙනවා. C එකේ users ජගත් desktop. හරි. ඊළඟට අපි බලමු මේක මම ක්ලික් කළා
මම මේක කැන්සල් කරොත් එයා මොකද්ද දෙන මැසේජ් එක කියලා. no file selected. මම ෆයිල් සිලෙක්ට් කරේ නෑ කැන්සල් කරා. හරි. දැන් අපි බලමු ගිහිල්ලා මේකේ මම ඩිසයින් වීව් එකට ගිහිල්ලා මේ ෆයිල් එක අපි මේ මොකද්ද ලියලා තියෙන මේ Visual Basic වලින් මොකද්ද අපි ලියලා තියෙන කෝඩින්ස් ටික කියලා බලමු. අපි Visual Basic editor එකට ගිහිල්ලා. එතකොට මේ බටන් එක ක්ලික් කරලා බලන්න on click event එකේ මම ලියලා තියෙන්නේ click event එකේ මම මෙතන උඩටම ගියොත් ඔයගලන්ට පේනවා මේ ස්ටේට්මන්ට් දෙක අපි දාන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ මම මේ click event එකේ call කරනවා select file open dialog කියන procedure එක. මේ පල්ලෙහා තියෙන්නේ ඒක. මෙන්න මේක. හරි. එතකොට මේකේ මම ඉස්සෙල්ලා fd කියලා object එකක් create කරගන්නවා variable එකක්. මේ fd කියන එකට මම set කරගන්නවා මගේ application file dialog 1 කියන එක. එතකොට file dialog 1 කියලා කියන්නේ මම කියවන type 4ක් තියෙනවා කියලා. එතකොට 1 කියන එක මම උඩ comment එකක් දාලා තිනවා ms file dialog open. එතකොට file dialog open කරන එකේ වර්ගය මම දීලා තියෙන්නේ එක්ක මේකම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වරහන් ඇතුලේ මට එක කියලා දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වර්ගයේ dialog box එක තමයි ආව open කරලා දෙන්නේ. ඊට පස්සේ මම open කරලා දෙන මේක load කරාම මේ fd එකට මේ object එකත් එක්ක මම කියනවා ඒකේ තියෙන අපිට වෙනස් කරන්න පුළුවන් parameters වෙනස් කරන්න තමයි මේ කොටසෙන් අපි දෙන්නේ. වෙනස් කරනවා අපිට customize කරගන්න පුළුවන් ඊට පස්සේ. එතකොට පල්ලෙහා මම කියනවා allow selecting multiple files. ඒ කියන්නේ එකකට වඩා වැඩියෙන් ෆයිල් මේක ඔප්ෂනල් එකක්. අවශ්‍ය නම් දෙන්න පුළුවන් නැත්නම් නොදෙන්න පුළුවන්. මම දැම්මා dot එක දෙන්නේ fd dot කියලා ලියන එක තමයි. ඔයගොල්ලෝ දන්නවා with end with කියන clause එක කොහොමද කරන්න කියලා අපි ඒ ටික මුලදී සාකච්ඡා කරා. අපි VBA lessons වලදී අපි සාකච්ඡා කරා මේවා කොහොමද ලියන්නේ කියලා. එතකොට මෙතන අපි බැලුවා allow multiple select එක false. එහෙම දෙන්න එපා. එකකට වඩා select කරන්න දෙන්න එපා. filters කියන එකේ මම දැම්මා බලන්න ඉස්සෙල්ලාම filter එක clear කරනවා. මොකද්ද මේ filter කියලා කියන්නේ? type එක, file type එක, filters. මම කියනවා මෙතන filters add කරන්න all files. ඒ කියන්නේ all files කියලා කියන්නේ ***. මේ dot එකෙන් කියන්නේ extension එක. මුල asterisk mark එකෙන් කියන්නේ any number of characters ඕනම නමක්. අන්තිමට අපි කියන්නේ මෙතන මේකෙන් කියන්නේ extension ටික දෙන්න කියලා. එතකොට අපිට ඕනනම් ඒක වෙනුවට තවත් filter එකක් add කරන්න පුළුවන්. Excel files විතරක් ගන්න ඕන නම් මේ all files නැතුව ආයි double quotes ඇතුලේ කමා එකක් දාලා දෙනවා. මේ විදිහට අපි කමාස් දාලා මේක අපිට list එකක් විදිහට පල්ලෙහාට ලියා ගන්න පුළුවන්. Excel file විතරයි ඕනේ. මට Word file විතරයි ඕනේ මේ විදිහට. හරි. එතකොට filter index එක මම දානවා. ඒකේ order එක default එක විදිහට සලකන්න කියලා දානවා. පළවෙනි එක. හරි. ඊළඟට initial කරන අපි initialize කරගන්න ඕනේ folder location එක මොකක්ද කියලා. ඒ කියන්නේ පළවෙනියෙන්ම automatically මං file open dialog box එක දුන්න ගමන්ම මට select වෙලා එන්න ඕන default folder එක මොකක්ද කියන එක. එතකොට ඔයාලට මෙන්න මෙතන දෙන්න පුළුවන් සම්පූර්ණ path එක ලියන්න පුළුවන්. දැන් හැබැයි බලන්න මම මේකත් ඔයගොල්ලන්ට පුරුදු වෙන්න ඕනත් එක ලිව්වේ මෙන්න මේ path එක මම ලිව්වේ ඇත්තටම මෙතන desktop කියන එක දාලා ampersand sign එක ඒ කියන්නේ concatenation symbol එක ලියලා මෙතන මම දානවා environmental variable එකක් හරි user profile කියන එකේ අරගෙන. එතකොට මේ user profile කියන එක Windows වල සකස් කරලා තියෙන variable environmental variable එකක්. එතකොට ඒක අපිට බලන්න පුළුවන් system properties වලට ගිහිල්ලා එතන මේක set කරලා තියෙන්නේ කොහොමද කියලා. අන්න ඒකේ තමයි මේක කියලා තියෙන්නේ. එතකොට system properties වල ඔයගොල්ලෝ Google search කරලා බලන්න මේ user profile එක කොහොමද බලන්නේ කියලා. system properties වලට ගියාම ඒකේ advanced කියලා tab එකක් තියෙනවා. ඒකේ යටතේ තියෙනවා environmental settings කරන්නේ කොහොමද, user profile settings කරන්නේ කොහොමද කියන එක. ඒකට ඒ ටික චුට්ටක් බලන්න. හරි. ඊළඟට title of dialog. එතකොට මම dialog box එකේ title එක දානවා open files. S අකුර වරහන් ඇතුලේ. මේක ඔයගොල්ලන්ට මම පෙන්නුවා. හරි. එතකොට all files කියන එක තමයි ඇවිල්ලා තිබ්බේ filters වලට. ඊළඟට අපි කියනවා අපි මොනවා හරි එකක් select කරොත් හරි if එතකොට මේ dot එකට ඉස්සලා තියෙන්නේ fd
හරි FD කියන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක. ඇප්ලිකේෂන් එක මොකද්ද? ෆයිල් ඩයලොග් බොක්ස් ඇප්ලිකේෂන් එක. ෂෝ කළා නම් අපිට ඩිස්ප්ලේ වෙලා නම් equal -1. ඒ කියන්නේ අනිවාර්යෙන් -1 කියලා කියන්නේ මොකක් හරි එකක් සිලෙක්ට් කළා තියෙනවා කියන එක. then එහෙමනම් අපිට නම පෙන්වන්න message box එකකට අරගන්න මේ selected file කියලා ඉස්සරහින් text එකක් ලියලා fd.selected item 1 ඒ කියන්නේ පළවෙනියෙන්ම select කරලා තියෙන item එක ගන්නවා. එකයිනේ අපිට select කරන්න පුළුවන්. එහෙනම් මේකේ පළවෙනි එක ගන්න. ඊට පස්සේ VB information ඔයගොල්ලෝ දන්නවා මේ title එක selected file. එහෙම නැත්නම් අපි කියනවා message box එකක් දෙන්න අපිට no file selected. file select කරලා නැහැ. එතකොට VB critical mark එක දාන්න ඊට පස්සේ selected file මෙතනින් end වෙයි. පැහැදිලි. හරි. දැන් අපි ආපහු මම මේක debug කරගෙන ඔයගොල්ලෝ බලන්න compile කරලා මේ ටික මේ විදිහටම ලියා ගන්න. හරි. ලියාගෙන යනකොට ඔයගොල්ලන්ට මේ dots එහෙම තිබ්බහම මේවා automatically prompt කරයි ඒවයි විදිහටම ගන්න. හරි. ඊට පස්සේ මම මේක close කරලා දැන් මම ආපහු ඔයගොල්ලන්ට පෙන්නන්නම් view කරලා මේක click කරාම අපි හදපු settings ටික මේ ඇවිල්ලා තියෙන්නේ. open files කියන එක මෙතන ඇවිල්ලා තියෙනවා. ඊළඟට default folder එක තමයි මේ තියෙන්නේ. හරි desktop එක. ඊට පස්සේ මේක ඇතුලේ folder files ටික පෙන්නනවා. මෙන්න filter එක මෙතන පෙන්නන්නේ all files *.* දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මේකේ file එකක් select කරන්නේ නැතුව මේක open කියලා කිව්වොත් මුකුත් වැඩ කරන්නේ නැහැ. හැබැයි මම file එක select කරොත් මේක select කරලා open කියලා කිව්වොත් එයා කියනවා selected file එක මෙන්න මේ path එකේ මෙන්න මෙතන තියෙන file එක කියලා. ඕකේ. හරි. දැන් මේක මම close කරන්න. ඒකට ඔයගලන්ට පැහැදිලි file open dialog box එකෙන් අපිට යම්කිසි file එකක් Windows වල save කරලා තියෙන එකක් අරගෙන ඒකේ file path එකයි name එකයි අරගෙන අපිට open කරන්න පුළුවන් හැකියාව තියෙනවා අදාළ package එකෙන්. අපි ඉදිරියේදී බලමු කොහොමද කරන්න කියලා. හරි. ඊළඟට අපි බලමු save as dialog box එක. මම මේක double click කරලා open කරොත් මේකත් Windows API එකක් Microsoft Access වල අපි බලමු මේක කොහොමද save as dialog box එක වැඩ කරන්නේ කියලා. එතකොට බලන්න file එක save as dialog. එතකොට මම file එක නමක් දීලා තිනවා txt file හරි testfile.txt කියලා. ඒත් all file type එකේ තියෙන්නේ මම මේකලා දාලා මේක save කියලා කියනවා. එච්චරයි. එතකොට එයා පෙන්නනවා අපිට save as path එක මෙන්න මේම path එකක මේ file එක තමයි save කරන්න කියලා. හැබැයි මතක තියාගන්න මේක සාමාන්‍යයෙන් අපි මේ coordinates වල පෙන්නන්න ලියපු එකක් විතරයි මං එහෙම නැතුව දැන් මොනවා හරි එකක් අරගෙන අපි ෆයිල් එකක් මේක ක්ලික් කරා කියන්නකෝ. මෙන්න මේ ෆයිල් එක සිලෙක්ට් කළා මං ආපහු සේව් කරන්න දුන්නොත් එයා අහනවා book 1 මෙන්න මේක already exists. Do you want to replace කියලා. එතකොට ඒව රිප්ලේස් කරන්න එපා. මොකද මේක blank ෆයිල් එකක් විදිහට යන්නේ. මොකුත් content එකක් නැහැ. එහෙනම් ඒක දැනට කරන්න එපා. මම ඔයගලන්ට මේ call කරන එක විතරයි පෙන්වන්නේ. මම මේක no කියලා මෙතනින් මම cancel කරලා දානවා. හරි. එතකොට අපි බලමු මේක කොහොමද ලියලා තියෙන්නේ කියලා. අපි design view එකට ගියා save as dialog මේ button එක click කරලා ඒකේ on click event එකේ අපි ගිහිල්ලා බලමු මේක තමයි අපි කතා කරන call කරන procedure එක save file save as dialog මෙතන public sub save file save as dialog හරි ඒකේ end sub එක දාලා තිනවා මෙන්න මේ කොටස තමයි අපි ලියන කොටස හරි මේකේ බලන්න dim මං ආපහු අරකේ වගේම object එකට variable එකක් define කරගන්නවා ඊට පස්සේ තව string එක ලියන්න path එක අපි string එකක් විදිහට save path කියලා variable එකක් define කරගන්නවා ඊළඟට මේ fd එකට application file dialog එක බලන්න 2 මං ගත්තේ මෙතන තියෙන්නේ MSO Microsoft Office file dialog save as එතකොට save as dialog box එක තමයි number 2 කියලා කියන්නේ එතකොට ඒක type එක එතකොට with fd අර විදිහටම මම environmental අර user profile එකෙන් ගන්නවා desktop එකේ මම file එකේ නමක් දීලා තියෙනවා testfile.txt කියලා. ඒක තමයි මේක prompt කරන්නේ අපිට. ඊට පස්සේ title එක දැම්මා save as dialog. දැන් මම කියනවා මේක save path එක select item එක ගන්න. මේකේ එකක් select කරන්න. බලන්න මේකේ අපි දැම්මේ නෑනේ multiple selection කියලා. ඒක default එක අනිවාර්යෙන් multiple selection false කියන එක. හරි?
එතකොට items එකකට වඩා මේ select කරන්න දෙන්නේ නැහැ. එතකොට පළවෙනි එක select කරා. මේක මේ විදිහට ගත්තා. මේ message එක අපි select කරේ නැත්නම් මේ විදිහට දෙන්න කියලායි කියන්නේ. හරි. දැන් මම මේක save කරා. හරි. ඔයගොල්ලොත් ඒක ඒ විදිහටම බලලා ලියා ගන්න. ඩබල් ක්ලික් කරලා මෙතනින් දුන්නා. දැන් බලන්න save as එකට ගිහලා මෙතන prompt කරනවා මේක. මම all files දාලා තියෙන්නේ save file as කියලා දීලා තිනවා. desktop එක default එක ඒ ටික ඔක්කොම මේ විදිහට අරන් තියෙනවා. හරි. එතකොට මේකත් ඔයගොල්ලෝ ලියලා practice කරලා බලන්න. හරි. මම ආපහු ඔයගලන්ට Visual Basic codes එක දාන්නම්. බොහොම පොඩ්ඩයි ලියලා දෙන්නේ මේක බලන්න ලියන්න. මම මේ comments දාලා තියෙනවා. quotation mark එකක් දාලා single quotes දාලා comments දාලා තියෙනවා. ඒ line වලින් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මොකද්ද ලියලා තියෙන්නේ කියලා. හරි. අපි ඊළඟ example එක බලමු එහෙනම්. මේක මම close කරා. folder එකේ නම pick කරලා ගන්න එක. folder picker. එතනින් folder එකේ නම විතරක් ගන්න ඕනේ. මම මේක run view කළා. අපි බලමු Microsoft Access සිට Windows folder එකක් select කරන ආකාරය. හරි. දැන් මම folder එක select කරාම බලන්න මෙතන title එක දීලා තියෙනවා select a folder. මෙතන finance welfare කියලා තියෙනවා නැත්නම් new folder කියලා තියෙනවා. හරි. ඔන්න new folder දැන් මම කියනවා select folder කියලා. එතකොට selected folder path එක තමයි කෙලින්ම මේ C එකේ user එකේ ජගත් එක desktop එකේ new folder. එතකොට කෙලින්ම file folder ඒ නම තමයි දෙන්නේ path එකත් එක්ක. දැන් අපි බලමු මේක කොහොමද ලියලා තියෙන්නේ කියලා. click event එක ගත්තා. අපි මේ විදිහට පටන් ගත්තා. මේක තමයි අපේ button එක click කරාම මම call කරන්න කියනවා select folder කියන procedure එක. මෙන්න මේක. මෙතන තමයි වැදගත්ම කෑල්ල තියෙන්නේ. බලමු අපි ගිහිල්ලා single screen එකකට අරන් මේ procedure එක ඔයගලන්ට පේනවා දැන් සම්පූර්ණ procedure එක. එතකොට බලන්න මේක ඉස්සෙල්ලාම අපි variable එකකට load කරගත්ත අපි object එකක් විදියට මේක define කරා fd කියලා. ඊට පස්සේ selected folder එක නමක් එන්නේ ඒක string එකක් විදියට අපි variable එකක් create කරගත්තා. ඒක මේ define කරා අපි. ඊට පස්සේ folder එක අපි folder picker මෙන්න මේ dialog box එක number 4 folder picker dialog box එක අපි මේ application object එකේ මෙතන load කරනවා fd කියන variable එකට. එතකොට ඒ fd කියන variable එකත් එක්ක multi select එක හරි allow multi select false. ඒ කියන්නේ එකකට වඩා select කරන්න දෙන්න අවශ්‍ය නැහැ. මේක default එක මම කිව්වා ඔකම තමයි තියෙන්නේ කියලා. හරි. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය නම් මේක true කරලා දාන්න පුළුවන්. හරි. අපි ඒක ඊට පස්සේ බලමු true කරලා ගන්නේ කොහොමද කියලා. එතකොට එකකට වඩා වැඩියෙන් select වෙනවනේ. ඒක අපි display කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ button එක මම දාලා තියෙනවා. button name එක select folder කියලා දෙන්න. හරි. ඊට පස්සේ initial file name එක මම මෙන්න මේ විදිහට දාලා තියෙනවා. එතකොට folder එකේ මූලිකම තැන තමයි desktop එක. මෙතන desktop එක දෙන්න. හරි. ඊට පස්සේ initial view එක 2 කියන්නේ මේක. මෙතන අපි අර file dialog box එකේ view එක detail දෙන එක තියෙන. අන්න ඒ විදිහට අපිට detail view එක දෙන්න. මෙතන folder එක විතරයි අපිට ගන්න ඕනේ. හැබැයි view එක අපි මේ විදිහට දෙන්න කියලා කියනවා. title of dialog එක අපි මේ select a folder කියලා දානගෙන ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි අපිට output එක දෙන්නේ. dialog box එක show වෙලා නම් folder එකේ නම selected item 1 කියන එක ගන්න. ඊට පස්සේ මේක අරගෙන අපි මේක ලියන්න කියනවා message box එකක. එහෙම නැත්නම් අපිට immediate window කියලා පල්ලෙහා තියෙනවා debug කරලා අපිට print කරගන්න පුළුවන්. මම ඒකත් මේ example එකම පල්ලෙහා පෙන්නන්නම්. කොහොමද කරන්න කියලා. මම message box එකකින් ඔයගලන්ට prompt කරලා පෙන්නනවා මොකද්ද මම select කරපු folder එක කියලා. ඊට පස්සේ else එහෙම select වෙලා නැත්නම් no folder selected. select කරලා නෑ ඔයා folder එකක් කියලා අපිට message එකක් දෙනවා. right. ඊට පස්සේ මේ ටිකක් දාලා ඔයගොල්ලෝ debug කරගෙන මේක ඊට පස්සේ මේක close කරලා බලන්න run කරලා මේක view කරලා මෙතනින් click කරාම ඔයගොල්ලන්ට පේනවා මේ ඉන්නේ desktop එක මෙතන select folder title එක select folder button එක නම වෙනස් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ
බලන්න මේකේ පෙන්වන්නේ ෆෝල්ඩර්ස් ටික විතරයි. මේකේ අනිත් ෆයිල් පෙන්වන්නේ නැහැ. මොකද ෆෝල්ඩර්ස් තමයි අපි මේකේ පෙන්වන්න කියලා කියන්නේ. අපි ඒ ටයිප් එකේ එකක් නේ සිලෙක්ට් කරේ ප්‍රෝග්‍රෑම් එක. ඒකින්ද මේක එනවා. දැන් මේකේ මොන හරි එකක් දාලා ෆෝල්ඩර් එක සිලෙක්ට් කළා. මම සිලෙක්ට් ෆෝල්ඩර් කියලා කිව්වොත් මට පෙන්නනවා මෙන්න මේක තමයි ඔයා සිලෙක්ට් කළ ෆෝල්ඩර් එකේ පාත් එකත් එක්ක නම. ෆයිනෑන්ස් වෙල්ෆෙයාර් කියන එක මේ විදිහට අරන් තියෙන්නේ කියලා. රයිට්. මම ඕකේ කියලා මේක ක්ලෝස් කරනවා. ඔන්න අපි එහෙමනම් ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරන්නේ කොහොමද කියලායි මේකේ බැලුවේ. අපි ඊළඟ එක්සැම්පල් එක අපි බලමු. හතරවෙනි එක ෆයිල් එකක් සිලෙක්ට් කරන්නේ කොහොමද කියලා. දැන් මෙතන මම කිව්වේ ෆයිල් එක ඕපන් කරන්නේ කොහොමද කියලා. දැන් ෆයිල් එකේ නම විතරක්. ඇත්තට මේකෙත් මම නම අරන් පෙන්නුවා. නමුත් එතන මම කිව්ව විදිහට ෆයිල් එක ඕපන් කරන්නයි තියෙන්නේ. මෙතන තියෙන ෆයිල් එක සේව් කරන්න. මෙතන අපි කරේ ෆෝල්ඩර් එකේ නම එක්ස්ට්‍රැක්ට් කරලා ගත්තා, පික් කරලා ගත්තා. දැන් අපි මෙතනින් බලමු ෆයිල් එකේ නම පික් කරලා ගන්න. හරි? අපි සිලෙක්ට් කරලා සිලෙක්ට් ෆයිල් කියලා දාලා අපිට මේ ෆයිල් එක දීලා දැම්මොත් එහෙම එයා ෆයිල් එක අපිට පෙන්නනවා. එතකොට මේක ලියපු විදිය බලමු පොඩ්ඩක් ගිහිල්ලා මම ඩිසයින් view එකට ගිහිල්ලා ඔයගලන්ට පෙන්නන්නම් Visual Basic වල මේක ලියලා තියෙන්නේ කොහොමද කියලා. හරි අපි අර විදිහටම පටන් ගන්නවා. මෙතන close එකේ option explicit කියන එකක් දෙන්න ඕගොල්ලෝ. ඒක හොඳයි දෙන එක. නැත්තම් variable define කරන්න නැතුව ගියොත් එහෙම අපිට එයා කියන්නේ මේක call කරනවා select single file කියලා. මේ තියෙන procedure එක. එතකොට අපි procedure එකේ මෙන්න මේ විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට මේක ස්ක්‍රීන් එකේ පේනවා ඩික්ලෙයාර් කරලා මම මේක දාලා ඉවරලා ෆයිල් ඩයලොග් ටයිප් එක directly visual object. හරි. මම ඔන්න කමෙන්ට්ස් ඔයගොල්ලන්ට දාලා තිනවා. ඊට පස්සේ fd මම ඔබ්ජෙක්ට් එකක් variable එකක් define කරගන්නවා. ඊට පස්සේ variable එකට load කරනවා. dialog box type එක බලන්න 3 කියන්නේ file dialog file picker. හරි file dialog file picker. file එක pick කරලා ගන්න කියලායි කියන්නේ. එතකොට multi select එක false කරලා තිනවා. button name එක select file දාලා තිනවා. filters clear කරලා ආපහු filter එක detail මම මේක 1 by 1 දීලා තිනවා. ඔයගොල්ලන්ට මෙතනට එනකොට හොඳටම තේරෙයි. ඊළඟට ඕනනම් මේ විදිහට ගන්නත් පුළුවන්. Excel file විතරක් නම් මේ විදිහට දෙන්න. හරි මේක මෙතන පල්ලෙහා ලියන්න. මම ඒ example දීලා තියෙන ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් වෙන. ඊට පස්සේ default එක ඔක්කොම files ගන්නවා කියන එක කියලා දාලා තින්නේ. මෙතන එකනේ ඇවිල්ලා තියෙන්නේ. අර click list එක click කරාම පල්ලෙහාට දිගටම එනවා මේක මේ විදිහට එක එක දැම්මාම. හරි. ඊට පස්සේ set the initial folder desktop එක තමයි මට අවශ්‍ය. ඒක මම ඔන්න set කරගත්තා මුලින්ම folder එක මේක දෙන්න කියලා. හරි. ඊට පස්සේ view එක ගත්තා දෙක. ඒ කියන්නේ file dialog view detail දෙන්න. ඊට පස්සේ title එක. හරි. ඊට පස්සේ ඔන්න මම ඒ file dialog box එක select වෙලා නම් select කරා නම් ඒකේ මෙන්න මේක බලන්න debug print selected item එක. මෙන්න මේ debug කියන message එකෙන් කරන්නේ print the selected file path in immediate window. අපි control G press කරාම මෙතන ඉඳලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේක. හරි. මෙන්න මේ විදිහට මේක පෙන්වන්න කියලායි කියන්නේ එක සැරයක් run කරනවා. දැන් මම එක සැරයක් run කරේ හින්දා තමයි මේ path එක මෙතන පෙන්වන්නේ. ඒක පෙන්නලා ඉවරලා මම කියන අපිට සුපුරුදු message box එකත් ඒ විදිහටම පෙන්වන්න කියලා. මෙතන කියනවා file select කරේ නැහැ කියලා debug එකේ print කරලත් පෙන්වන්න කියලා. හරි දැන් මෙහෙම තියෙද්දි මම මෙතනට ගිහිල්ලා මේක මම minimize කරන්න. minimize කරලා දැන් මම මේක run කරා. හරි. ඔන්න මම file එක select කරා. select file කිව්වා. දැන් මේක තමයි message box එකේ එක. දැන් අපි මේකම අතන්ට ගිහිල්ලා බලමු. එයා එතනත් ලියලා තියෙනවා. මෙන්න මේ message box එකේ දුන්න line එක මේක මෙන්න මේක තමයි immediate window කියන එක control G press කරලා අපිට ක්ෂණිකව ගන්න පුළුවන්. මේක තියෙන්නේ මෙන්න මෙතන view වල immediate window. මෙතන control G. ඒකෙන් තමයි අපිට ක්ෂණිකව මේ output එක මෙතනට දාලා immediate window එකේ බලාපන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඔයගලන්ට පැහැදිලි ඇති ඒකත්. හරි. මම ඊළඟට යනවා. මීට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට මේක තියෙන එකක්. හරි. මෙන්න මේ select file path එකයි file name එකයි අපිට display කරන විදිය. එතකොට දෙකම එකට අරගන්නවා. එක ෆයිල් එකකට වඩා වැඩියෙන් select multiple files. හරි.
එතකොට මම මේක run කරලා ඔයගලන්ට පෙන්නන්නම්. මම select files කියලා දැම්මහම මෙතන අපිට ෆයිල් ගොඩක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම book 1 කියලා දාන්නම්, bookshop කියන එක දාන්නම්. හරි. තව එකක් තියෙනවා මේක දාන්න. මේ ෆයිල් තුනම දාලා ඉවරලා මම select file කියලා කියනවා. ඔන්න පළවෙනි ෆයිල් එක book 1. හරි. ඊට පස්සේ මෙන්න දෙවෙනි ෆයිල් එක bookshop copy එක. ඕකේ මෙන්න තුන්වෙනි ෆයිල් එක. එතකොට මේ select කරපු files තුන හෝ ඊට වඩා වැඩි ගාන මේකේ loop එක for loop එකක් කරා යවලා තමයි මම ඔයගලන්ට මේ විදිහට display කරන්නේ. ඔන්න ඒක කරන්නේ කොහොමද කියලා අපි මෙතනින් බලමු. select files කියන එක select කරා. click event on click event එකේ මම event එක අරගෙන බලමු ලියලා තින්නේ කොහොමද කියලා. හරි. මම ආපහු මේක close කරන්නම් මේ immediate window එක. එතකොට ඔයගලන්ට හොඳට බලා ගන්න පුළුවන් මේක. මේකේ උඩ ඉනම් බලාගෙන ඉන්න. මෙන්න මේක තමයි බටන් එක මම click කරාම මෙන්න මේ procedure එක run කරන්න. මේ තියෙන්නේ procedure එක. මොකද්ද මම procedure එකේ ලියලා තියෙන්නේ? අරකේ විදිහමයි ලියපු ටික ඒ විදිහටම ලියලා තිනවා මෙතන. හරි. අපි declare කරගන්නවා variable එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට application එක load කරගන්නවා තුන්වෙනි එක. ඊට පස්සේ allow multi select through. ඔන්න දැන් මම එතන through කරලා තියෙනවා. අනිත් ඒවා වෙනස් කරලා මුකුත් නැහැ. ඒ විදිහටම ගිහිල්ලා බලන්න මේකේ පල්ලෙහාට ගියාම මෙන්න මෙතන පොඩි වෙනසක් මම කරලා තියෙනවා. මෙන්න මේක මම යවනවා loop එකක් ඇතුලේ. හරි for loop එක ඇතුලේ. for I equal 1 කියලා selected items මෙහෙම ගිහිල්ලා ඊළඟට මම next I එකට යන්න කියනවා. ඒ කියන්නේ මම ෆයිල් එකකට වඩා වැඩි ගාණක් select කරලා තිබ්බොත් මේක ඒ select කරපු number එක දක්වා I එක ඔයගොල්ලෝ දන්නවනේ I කියන්නේ 1 කියලා ගත්තොත් 1 equal දාලා තිනවා I plus 1 කියලා. මේවා අපි කතා කරා මුලදී VBA වලදී මේ loop process කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකේ for loop එක තමයි මේ දාලා තියෙන්නේ. හරි. එතකොට immediate line මේකේ window එකෙත් මේක print කරන්න කියලා මම දාලා තියෙනවා. message box එක එතකොට ෆයිල් තුනක් නම් තුන් සැරයක් එයා පෙන්නනවා. හරි. මෙයා කරේ නැත්තම් මේක මේ print කරලා මෙතන පෙන්නන්න කියලායි කියන්නේ. හරි. මම ආපහු මේක view කරලා run කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. අපි ෆයිල් දෙකක් ගමුකෝ. හරි. bookshop එකයි මම select දැම්මා. ඔන්න පළවෙනි ෆයිල් එක, ඔන්න දෙවෙනි ෆයිල් එක. ඕකේ. ඊට පස්සේ මම අර immediate window එකේ print කරපු එක අපි බලමු ගිහිල්ලා මෙතනට. මෙතන control G press කරාම මේ තියෙන්නේ. මේ කලින් සැරේ දිනුන එකක්. මෙතන ඊට උඩත් එකක් තියෙනවා නෙමෙයි. මේ කලින් සැරෙත් මම දෙස්සර run කරන්නේ. ඒකට මේක clear වෙන්නේ අතන මම delete මෙහෙම press කළා delete කිය ගැහුවොත් clear කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක clear command එකෙන් clear කරන්නත් පුළුවන්. මේක close කරා කියලා clear වෙන්නේ නැහැ. නැවත package එකෙන් එළියට ගිහිල්ලා එනකොට මේක clear වෙලා එනවා. හරි. මේක මම ඔන්න close කරා. දැන් ඔයගොල්ලෝ මේකත් හරි. දැන් ඊළඟට අපි බලමු තව example එකක්. මේක තමයි අපේ අවසාන example එක. මේකෙදි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මේ ගන්න ෆයිල් path එකේ ෆයිල් name ටික වෙනමයි, ෆයිල් path එක වෙනමයි, ෆයිල් එකයි path එකයි ෆයිල් name එකයි එක වෙනමයි ආකාර තුනකට පෙන්වන්න කියන එක තමයි මේ කියන්නේ. හරි. දැන් මේක මම run කරන්නම්කෝ. හරි. run කළා මම click කරා. මම ෆයිල් දෙකක් දෙන්නම්. එතකොට මේකේ දෙකයි කියන්නේ book 1 කියන එක එකක් පෙන්වන්න ඕනේ. path එක මේ ටික එක සැරයක් පෙන්වන්න ඕනේ. එතකොට prompt දෙකක් තියෙනවා. ඊළඟට මේකයි එකට අරන් පෙන්වන්න ඕනේ 3යි. එතකොට ඒ වගේ තුන මේකටත් තුනක් පෙන්වනවා 6යි. අපි බලමු පෙන්වනවද කියලා. ඔන්න මම මෙන්න පෙන්වනවා full path එක. ඒ කියන්නේ මෙන්න මේකේ book 1 කියන එක තමයි full path එක. ඊළඟට දෙකට කඩලා පෙන්වන්න ඕනේ file name එක වෙනමයි path එක වෙනමයි. අපි දෙවෙනි ඔප්ෂන් එකට යන්කෝ. ඔන්න ෆයිල් path එක පෙන්නනවා desktop එකේ. ඊළඟට ඔන්න ෆයිල් name එක විතරක් පෙන්නනවා books CSV කියන එක. ඒතර ඕගොල්ලන්ට පේනවා ඇති අපිට මේවා ඕන විදිහට අපි VB දන්නවනම් අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. අපි ඒක තමයි මේ කරන්න හදන්නේ. ඔන්න දෙවෙනි ෆයිල් එකේ ෆයිල් path එක full path එක ෆයිල් path එක ඊට පස්සේ ෆයිල් name එක. හරි. එච්චරයි. අපි බලමු මේක කොහොමද ලියලා තියෙන්නේ කියලා. බලන්න අර විදිහෙමයි ඔක්කොම පටන් ගන්න ඒවා කිසිම වෙනසක් නැහැ. දැන් මේක ආපහු මෙතන immediate window එකේ පෙන්නනවා. මේක size කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වුණා. මේ ෆයිල් දෙකක් නේ මම ගත්තේ. නේද?
full path එක පෙන්නනවා, file path එක පෙන්නනවා, file name එක පෙන්නනවා. full path එක, file path, file name. කියන්නේ file දෙකට මේ තොරතුරු තුනක් අපිට මේ විදිහට කඩලා එයා පෙන්නනවා. දැන් ඔක් කඩලා පෙන්නන්නේ කොහොමද කියන එක තමයි අපි ලියලා තියෙන විදිහ තමයි අපි දැනගන්න ඕනේ. හරි. ඔන්න අපි බලමු මේකට ගිහිල්ලා මම කෝල් කරනවා මෙන්න මේ ප්‍රොසීඩර් එක. මෙන්න මේ ප්‍රොසීඩර් එකේ ලියලා තියෙන්නේ කොහොමද? එතකොට සාමාන්‍ය විදිහට මෙයා කරා මෙන්න මේකට වේරියබල් තුනක් හදාගෙන තියෙනවා. I කියන එකට එක ෆයිල් එකට වඩා වැඩියෙන් සිලෙක්ට් වෙන හින්දා මේකටත් වේරියබල් එකක්. මේක ඉන්ටිජර් වේරියබල් එකක්. මේවා ඔක්කොම string variables තුනක් දාලා තිනවා. full path, file name, file path. හරි. ඔන්න අපි object එක load කරගත්තා මේ set fd එකට. හරි. එතකොට බලන්න තුන්වෙනි එක තමයි අපි ගත්තේ file picker එක. file picker කියන්නේ path එකත් එක්කම ගන්න කියලා අපි කියන්නේ. ඒක තමයි මෙතන අපි 2 කියන එකත් එක්ක ගන්නෙ. සම්පූර්ණ detail ටික අර පෙන්නන view එකත් එක්ක. ඊට පස්සේ මෙතන අපේ අනිත් default settings ටික අපි කියලා තියෙනවා. all files දීලා තියෙනවා, excel files දීලා තියෙනවා. ඊළඟට select multiple files කියලා title එක දීලා තියෙනවා. දැන් බලන්න අපි කොහොමද මේක I loop එකේ මේක යවන්නේ කියලා. මේ බලන්න I equal 1 to selected item count. එතකොට selected item count එක ගන්න කියනවා මම අර dialog box එකෙන් select කරේ file 3ක් නම් count එක 3යි, 4ක් නම් 4යි. අන්න ඒක වෙනකම් I එක එක increment වෙලා වැඩි වෙලා loop එකේ යන්න කියලායි කියන්නේ. ඒ යන loop එකේදී හැමතිස්සෙම මෙන්න මේ ටික load කරන්න. selected item මේක ගන්න. එතකොට full path එක තමයි dir කියන එක function එකක් මේක. හරි. ඊළඟට මෙතන කියනවා මම file path එකෙන් left එක අරගෙන full path එක අරගෙන එතනින් පස්සේ සම්පූර්ණ length එක අරගෙන full path එකෙන් මේ file name එක අඩු කරායින් පස්සේ එන characters ගණන් තියෙනවානේ. ඒ කියන්නේ සම්පූර්ණ මේ file name එකයි මේ ඔක්කොම ගත්තාම full path එකයි ගත්තාම එන එක තමයි මේ file name length කියන්නේ. අපි හිතමු 100යි කියලා. එතකොට full path එකේ තියෙන්නේ 75ක් නම් file එක අනිවාර්යෙන් 100න් 75 කියන්නේ 25යි. එතකොට මෙතන එන උත්තරේ 25යි. කියන්නේ full path එකෙන් 25ක් left එකේ ඉඳලා ලියන්න. left side එකේ ඉඳලා full path කියන එක අරගෙන ඒකෙන් 25ක් ලියන්න කිව්වහම තමයි අපිට මේ folder එකේ file path එක අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. මේක file name එක. හරි. direct full path එක. හරි. ඊට පස්සේ selected item එක මෙතන දුන්නා. right. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ variable එකට මේක load කරලා අපිට පෙන්නනවා. එකක් message box එකකින් පෙන්නනවා. අනිත් එක immediate window එකේ පෙන්නනවා. debug කියලා යන ඔක්කොම immediate window එකේ පෙන්නනවා. ඊළඟට මෙතන අන්තිමට මේ process එක ඉවර වුණාන් පස්සේ ඉරක් ගහන්න. ඒක තමයි අර පල්ලෙහා අපිට පෙන්වන්නේ මෙයා මේ විදිහට ඉරක් ගහලා. හරි. control G ගැහුවාම ආපහු අපිට මේක ගන්න පුළුවන්. මේ තියෙන්නේ. මෙන්න මේ කැඩීර තමයි එයා මෙතන පෙන්වන්නේ මේ විදිහට ගහලා පෙන්වන්න කියලා. හරි. ඔච්චරයි ඔකේ ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ෆයිල් එක සිලෙක්ට් කරේ නැත්නම් මෙන්න මේ මැසේජ් එක no file selected කියලා එනවා. හරි. මම හිතනවා ඔයගලන්ට හොඳටම පැහැදිලි ඇති මේ කතා කරපු ටික. ඉතින් මේක හොඳට චෙක් කරගන්න. නැවත නැවත මේ ටික ඔක්කොම චෙක් කරලා ඉවරලා ඔයගොල්ලෝ හොඳට ලියන්න, ලියලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගලන්ට Windows API එකේ පළවෙනි කොටස වැඩියෙන් බහුලව පාවිච්චි වෙන කොටස් එහෙම ඔයගොල්ලන්ට මෙතන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි කලින් කතා කරා මල්ටිමීඩියා ප්ලේයර් එකේ මේ songs ෆයිල් එහෙම ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඒතකොට ලෝඩ් කරගන්න ඕන ඔන්න ෆයිල් ඩයලොග් බොක්ස් එක ගන්න විදිය මම කියලා දුන්නා. ඒක වේරියබල් එකට ගන්න විදියත් කියලා දුන්නා. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ ඒක අරගෙන ලියා ගන්න ටේබල් එකේ. එතකොට ටේබල් එකේ ලියන විදිය ඕගොල්ලොන්ට මම ඉදිරියේදී සාකච්ඡා කරන්නම්. ඔක්කොම සමහර විට ෆෝල්ඩර් එකක් තියෙන ඇතුලේ තියෙන songs ෆයිල් 200ක් තියෙනවා. මේ ටික ඔක්කොම one by one select කරන්න එකවර අපිට ගන්න වෙනවා. එතකොට ඒක කරන්නේ කොහොමද කියන එක අපි ඉදිරි ලෙසන් එකද නැවත සාකච්ඡා කරමු. හරි. එහෙමනම් අද මම ලෙසන් එකේ මේ ලෙසන් එකේ කටයුතු මෙතනින් අවසන් කරනවා. ඉදිරියේදී තවත් මේ වගේ වැදගත් ලෙසන් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සම ගන්නවා. සියලු දෙනාටම ආරාධනා කරනවා. ඔබගේ යාළුවන් දන්න අය මේක ඉගෙන ගන්න කට්ටිය අතර මේක ෂෙයා කරන්න. ෂෙයා කළා GMJC Academy YouTube channel එක subscribe කරලා නැත්නම් එයාට subscribe කරන්න ආරාධනා කරන්න. අපි නැවත එහෙමනම් ලෙසන් එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සම ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.